guys දැන් අපි ඉන්නේ මේ අද මැලේසියාව ඇවිල්ලා ඉන්නේ මැලේසියාවේ ජෙන්ටින් අයිලන්ඩ් වල ඉන්නේ අපි දැන් මේ ඉන්නේ චෙකින් වෙන ඉන්නේ හෝටල් එකේ අපි ඉන්නේ වර්ල්ඩ් පොස්ට් ජෙන්ටින් වර්ල්ඩ් පොස්ට් එකේ මේ ක්‍රවුඩ් එකේ ඉන්න අම්බානේට මේ චෙකින් වෙන්න මේ ඉන්නේ කට්ටිය ඔක්කොම මේ හෝටල් එකේ බලන්න දැන් මම මේ නම්බර් එක අරන් ඉන්නේ නම්බරේ එනකන් ඉන්නේ ගොඩක් කට්ටිය ඉන්නවා මේ ලොකු හෝටල් එකක් ජෙන්ටින් අයිලන්ඩ් වල තියෙන්නේ අයිලන්ඩ් වල මැලේසියාවේ මේක පොඩි විශේෂ දවසක් විශේෂ දවස් ටිකක් මේ ටිකේ මොකද මේ මම අපේ මගේ ෆැමිලි එකත් එක්ක ආවේ මැලේසියාවේ සිංගප්පූරු ඇවිල්ලා ඉස්සෙල්ලාම දැන් මැලේසියා තමයි ආවේ මේ ඔක්කොම ඉන්නේ චෙක් ඉන් වෙන්න ඉන්නේ බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට බලන්න හොඳ තැන් මම පෙන්නන්න මේ ඔක්කොම සෙනග ඉන්නේ චෙක් ඉන් වෙන්න ඉන්නේ ඉතින් බලාගෙන යන දින්නේ guys පැය දෙකක් විතර ඉඳලා ඔන්න ගත්තා හෝටල් එකේ රූම් එකේ කීයක් ගත්තා දැන් අපි යන්නේ රූම් එකට අපිට හම්බෙලා තියෙන්නේ ටවර් 2 එකේ ටවර් 2 එකට දැන් අපි යනවා බලමු ගිහලා බලමු රූම් එක කොහොමද කියලා ටවර් 2 එකට යන්න ඕන විතර ඉඳන් යන්න තියෙන්නේ එහෙම ගිහිල්ලා අපි දැන් මේ ටවර් 2 එක හොයාගෙන යන්නේ ටවර් 2 එකේ තමයි අපේ රූම් එක තියෙන්නේ අපි ගිහලා බලමු රූම් එක මේ කට්ටිය එනවා මේ ටවර් 2 තියෙන්නේ උදාහතර 14 මිනිත් 14 මිනිත් මෙන්න රූම් එකට ආවා රූම් එක මොනවද තියෙන්නේ එන්න පරිසි guys අපි ආවා මේ ස්කයි තීම් පාක් එකට ඒකේ තියෙනවා වැලිගෝ රවුන්ඩ් තියෙනවා රෝලර් කෝස්ටර් තියෙනවා අපි බලන්න ආවා ඔය බලමු මොනවද තියෙන්නේ ගිහිල්ලා කරන්න පුළුවන් කියලා මේගොල්ලෝ යන්න පුළුවන්ද කියලා බලමු ගිහිල්ලා ඔන්න මෙයාට ගේම් ගහන්න කාඩයක් කරන්න බලමු මොකද කරන්න කියලා. යම් බලන්න මොනවද කරන්න කියලා.
走，我们去爬。 ඔව්. ආ. මේ හරිය සීතලයි guys. අපි ඉන්නේ අන්න අරගේ රොපස් වෝල් හොටෙල් එකේ වාටර් පාර්ක් තියෙන එකේ. guys අපි ජෙන්ටින් ෆස්ට් වර්ල්ඩ් හොටෙල් එකෙන් අද යන්න හදන්නේ මේ චෙක් අවුට් වෙන්න හදන්නේ මේ අපි යනවා දැන් අද මේගොල්ලන්ට යාලට එක්ස්පීරියන්ස් එකක් දෙන්න හදන්නේ කේබල් කාර් වල ගිහිල්ලා බලමු කොහොමද කියලා කේබල් කාර් වල යන්නේ කොහොමද කියලා බලමු මේගොල්ලන්ට හම්බෙන එක්ස්පීරියන්ස් එක මේ දැන් යන්න හදන්නේ අපි යනවා දැන් එහෙනම් guys හම්බෙමු ඉස්සරහ ගිහිල්ලා ඉතින් කාලා guys අපි දැන් මේ ජෙන්ටින් හයිලන්ඩ් වල බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවේ දැන් මේ ඉන්න හරි හවුස් කියලා තියෙනවා ඉන්දියන් එකක් අපි බලමු අපි දෝසෙ වගේක් ගත්තා කොහොමද කියලා බලමු කාලා තාත්ති මේ මෙයාගෙන් බේරෙන්න බෑ මේ නෝටි දෙල්ල ඉන්නවා ඔන්න guys ආවා අපි ඕඩර් කරා තෝසේ රසයි මේ තෝසේ හොඳයි නේද තෝසේ එක ඉතින් හොඳයි නේද මේ වෙතින් තමයි කන්නේ කාලේ වුණා කෑම ටික රසයි ඒකක් බොනවා එහෙනම් guys ඊළඟට අපිට යන්න තියෙන්නේ කේබල් කාර් එකේ එක යන තියෙන්නේ මේගොල්ලෝ කේබල් කාර් එක්ස්පීරියන්ස් එකක් කරන් දෙන්න හදන්නේ මැලේසියාවේ බලමු අපි ගිහිල්ලා කොහොමද කියලා Hi guys දැන් අපි යන්න කේබල් වා මේ ධානෝ පාක්කු දාගෙන යා හොම මේ යන්නේ මේක තමයි අපි යන්න ඕන මේවල තමයි යන්න ඕන දැන් මේගොල්ලෝ මේ පළවෙනි පාරට යන්නේ මේ ඇවිල්ලා මේ කට්ටිය ඔක්කොම පළවෙනි පාරට යන්නේ ඒක බලාගෙන එපා වෙයිලාගේ නයිද එපා ආනේ අවස් හරි තමයි ඔතෙන් නැගිට පටන් ගන්න බොර නැගි මේක තමයි නැගිට තියෙන්නේ වඩිය හිට ගන්න බෑ වඩි ගන්න ඕන guys මෙන්න ඒකේ තමයි අපි යන්නේ දැන් අද එක්ස්පීරියන්ස් එක වෙන ගන්න දෙනකොට එනවා වෙන්න I said you take pictures sir for family photo close please okay do you take a day okay යා ෆොටෝ ගන්න අපි එමට ගන්න නැහැ ඔවා අපි ගන්න නැහැ ඔය හිතනම් ගන්නවා කියලා බලන්න අපි ගන්න නැහැ ඒවා විශ්වප්පි guys ඔයාලට දෙන්න එක්ස්පීරියන්ස් එක ඔන්න යනවා කොහොමද කියලා කියන්නේ බයයි මම මේක ඇලිලා බය වෙන්නේ නැහැ මෙන්නේ අරෝ ඉතින් බලලා මේක බලනවාද අපි බයික් ගියන් වටේ ඉන්නයි අන්න රෝලර් කෝස්ටර් එක යනවා ෆෝන් වැටේ බිම දාන්න මොකද අපි කියවන්නේ ඉඳගෙන ඔව් අපි අර පැත්තෙන් එන එකට බයික් ගිය අනේ නේද තායි ගත්තා අර යට ගන්න යට ඒ මොකද්ද අර කැර ගෑවෙන එක දැන් අර අපි බයික් ඊ කවුරුත් බලන්නේ නැහැ නෑ නේ මම බයි හිටියේ මම හිතුවා අර ලිෆ්ට් එකේ වගේ මත්ති ආරටි වෝටර්ෆෝල් එකක් තියෙනවා දැක්කද ඈ නෑ ඒ පාර
ගයිස් මේගොල්ලෝ මේ පළවෙනි පාරට තමයි මේ කියන්නේ. මම නම් ගිහිල්ලා තිනවා. සුදා මේ ෆොටෝ එක ගන්න අපි කට්ටිය. සුදා අපි කට්ටිය ෆොටෝ එක ගන්න ඕනේ විවරයි. යන්නේ පරිස්සම වල ගැස් වෙනවා. ගැස් වෙනවා. ඔතනින් පහුවෙලා ගන්න වැටේ. ඔන්න ඔතන පොඩ්ඩක් හෙල්ලනවා. මෙතන නම් පොඩ්ඩක් වෙයි යයි ඔය. අවුලන්නේ. අන්න බව බලන් යන ওই ගායි. ගානක් නැහැ අරන් එහෙම චප්පන්නේ. මෙතනින් බැස්සා මේ පන්සලට යන්න හදන්නේ. යන් කොහොම ෂූට් කරනවද? ඈ හොඳයිද? හොඳයිද? බය වුණාද? ෂෝයි නේද? බයලා මරු බයලා නැහැ. අපි යන්නේ මේ පන්සලට යන්න හදන්නේ. ලිෆ්ට් එක යන්නේ. මේක අරගෙන බෑ. ඒ තමයි ගයිස් පන්සල. මේක උඩටම යන්න පුළුවන් මොන්න. ගලා. මේ වාස්සේ යන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. ලස්සන තැනක් චයිනීස් පන්සලක් දැන් ටිකක් අවුවයි දැන් අපි ගිහලා බලමු ඉතින් ඒගොල්ලෝ නම් සතුටින් ඉන්නේ ගයිස් ගිය පාර එනකොට නම් මේක තිබ්බේ නෑ මේක මේ අලුතින් හදපු එකක් Oh, වතුර වල නැහැ. හල්ලිය වැටලා ඉපා. මේ මං හිතන්නේ අපායක් තියෙයි. මේ දෙයම රජු. කවුරු හරි තමයි. මේ දඬුවම් කරන්නේ අපි. යම රජුරුවම තමයි එකේ තියෙන්නේ. මේ නම් කවුද දන්නේ මං ගෙස් කරන්නේ නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියලා තමයි. මේ උඩට යන්න මෙතනින්. නේද? අර එහෙ බලලා යා. ඔව්. අපාය තමයි මේ හැරීදී. මේ මොල් ගහේ පොතනෝ පිහියෙන් කපනෝ 우연호
අරේක දිව බලන්න. ඉන්න බලන්න මෙතනින්. අර පොඩක් ගිහින් එතනින් බහින්න. ඉන්න බහ. ඕනද උඩට ය? ලංකාවේ යම් බල. මෙතනින් උඩට ගිහින් මහන්සි. මෙතනින් උඩට ඉන්නේ ඉන්නේ. කන්න දෙන්න. බත් බත්. ඉන්න බල්ලි. බල්ලෙක් කරන්නේ. කියවන්න නම් තීරෙන්නේ. ඉංග්‍රීසියෙන්ත් තියෙනකට. ඉංග්‍රීසියෙන් තියෙනවා නිකන් අර 아무තු භාෂාවකින් තියෙන ඉංග්‍රීසි නෙමෙයි. මම හිතන විදිහට මෙන්න මෙහෙට එන්න. ඔතන ලියන්නකෝ. මේ අර මොකද්ද කුළුණක් වගේ තිබ්බකේ උඩට යන්න හදන්නේ අපි. අපි කියන්නේ මමයි නංගි තමයි යන්නේ. තාත්තටයි අම්මටයි බෑලු වෙන්නේ. guys දැන් අපි දැන් ආයි යන්නේ පල්ලෙහාට. දැන් අපි ටෙම්පල් එකට ගියා. ටෙම්පල් එකට ගිහිල්ලා දැන් අපි ආයි කේබල් කාර් එක නැගලා අපි යන්න හදන්නේ. යම් අපි ගිහිල්ලා බලමු පල්ලෙහා මොනවද තියෙන්නේ කියලා. එතන තියෙන අවුට්ලට් එකක්. බ්‍රෑන්ඩඩ් අවුට්ලට් එක. අපි ඒකට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. හරි යන්න. guys දැන් අපි දෙවෙනි පාරට නැග්ගා. ඉන්නාලා ටෙම්පල් එකට ගිහිල්ලා දැන් අපි දැන් යන්න හදන්නේ අවුට්ලට් එකක් තියෙන පල්ලෙහා. ඒකට යන්න හදන්නේ. දැන් අපි යම් පල්ලෙහාට. පල්ලෙහා පොඩ්ඩක් බලාගෙන යමු කොහොමද කියලා. දැන් මේ මක්කි පෙට්ටිය වගේ ඉන්නේ බයේ. මොනවද නොක් කරලා දාන්න හොඳේ. ඉත පල්ලෙහා ලස්සන. මේ පැත්ත දින ටෙම්පල් එකට තමයි ගියේ. අපි ගියේ. අර ඒ වීඩියෝ නේද බොම්. මම නැත්තම් ආපස්සට ආයි අරන් එන්නේ. ඒ ඉඳන් නැගලා ඉන්න බෑන් ගන්න. යම්. දහසට කැරකිලා යනවා හොඳේ. ඕ. ඒකෝ. next උඩට. අරෙන්න ඕනේ. අරෙන්න. එකයි. ඕ. යයි. චූටි බබෙක් කන්න මෙන්න. දැන් අපි කොහෙද තාත් යන්නේ? අපි යන්නේ ඉස්සර යන්නේ අවුට්ලට් එක පොඩ්ඩක් ගිහින් යයි. guys දැන් අපි යන්නේ මේ ජෙන්ටින් හයිලන්ඩ් ප්‍රීමියම් අවුට්ලට් එකට. අපි කියලා බලමු මොනවද තියෙන්නේ කියලා ඇතුලේ. ඇතුලේ මොනවද පුතා තියෙනවද? පොච් කඩයක්. ලාපෝස් බෝල්. මෙතන guys තියෙනවා ඕන බ්‍රෑන්ඩඩ් අයිටම් තමයි මෙතන තියෙන්නේ. මේ සිකෝ තියෙනවා, වොච් තියෙනවා, රෙදි තියෙනවා, ජස්ටින් කේ, ඇඩිඩාස්, නයිකි ඕන් හිය. ඒක ඔක්කොම තියෙනවා. ගිහලා බලමු මොනවද අපිට ගන්න පුළුවන් ඒවා තියෙනවද කියලා අපි ගිහලා බලමු. අපිට අපෝට් එකක් දෙනවා. මොකද පුතා? වීඩියෝ කරනවා. අතෙන් ගිහලා බලන්න බබේ මොනවද තියෙනවද කියලා. මොකේ? ලස්සන.